වෙනි ප්‍රශ්න. හයිඩ්‍රජන්, ක්ලෝරින් සහ HCl හි බන්ධන ශක්තියින් පිළිවෙලින් 436යි 242යි 431යි කියලා අපිට දීලා තිනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනස අහනවා. හරි. මුලින්ම අපි බලමු පොඩ්ඩක් මේ එන්තැල්පි ගැන පොඩි අවබෝධයක් කරන් බන්ධන වල. එතකොට අපි දන්නවා බන්ධනයක් කැඩෙද්දී බන්ධනයක් මොකක් හරි තියෙන බන්ධනයක් කැඩෙද්දී ඒ ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන්ම තාප අවශෝෂකයි. ඒක හින්දා ඒක එන්තැල්පි අගය ධන වෙනවා. බන්ධනයක් හැදෙද්දී ඒක අනිවාර්යයෙන්ම තාපදායක වෙනවා. ඒක හින්දා ඒක ප්‍රතික්‍රියාව තාප මේ ප්‍රතික්‍රියාව එන්තැල්පි අගය ඍණ අගයක් වෙනවා. හරිද? ඔය දෙක අපි මතක තියාගන්න ඕනේ. බන්ධනයක් හැදෙද්දී කොහොමද බන්ධනයක් කැඩෙද්දී එන්තැල්පි වල අගයන් කොහොමද තාපදායක තාප අවශෝෂකද කියන එක. හරි. එතකොට මම මෙතන පල්ලෙහා ප්‍රතික්‍රියාව ලියන් තිනවා ওই විදිහට. ඔය උඩින් තැඹිලි පාඩෙන් ලියලා තින්නේ. ඒක පොඩ්ඩක් දිග්ගස්සලා මොකද එතන තියෙන සිද්ධිය කියලා පැහැදිලි වෙන්නේ. හරි. දැන් මේක අපි තාප රසායනික චක්‍රයක් විදිහට අපි ලියා ගමු. වැඩේ තවත් ලේසි වෙන්න. එතකොට අපිට පුළුවන් ලියා ගන්න මෙතනින් HH බන්ධනයක් ඇල්ලා එක හයිඩ්‍රජන් ගෑස්යක් සහ Cl ගෑස් එක හැදෙනවනේ. මොකද හයිඩ්‍රජන් දෙක මේ විදිහට බන්ධනේ කැන්නාම එක හයිඩ්‍රජන් එකක් විදිහට Cl වලින් භාගයක් කැන්නාම ක්ලෝරින් ගෑස් එකක් විදිහට වෙනවා. එතකොට ඔය දෙකම එකට එකතු වෙලා අපිට පුළුවන් HCl ගෑස් කියන එක අපිට හදන්න. එතකොට මේකෙන් මේක හදාගන්න පුළුවන් අපිට. මේකෙන් මේක හදාගන්න පුළුවන් අපිට. හරි. දැන් අපිට තියෙන්නේ ලස්සනට ධන ඍණ එක්කම එන්තැල්පි අගයන් ටික මේකට දාගන්න. මම මේක ගන්නවා ඩෙල්ටා H ඩෑෂ් කියලා. අපි මේකේ අගය තමයි අපෙන් අහන්නේ. අපි ඊටු ටික පුරවගෙන යනවා. මෙතන තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධනයක් කඩන්න ශක්තිය තමයි මෙතන තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධනයෙන් භාගයක් කියලා. ඒක හින්දා අපි දාන්න ඕනේ ඒකත් එක්ක. මෙතන මම ඩෙල්ටා H1 කියලා ගන්නවා. හයිඩ්‍රජන් සම්පූර්ණ බන්ධනයක් කඩන්න 436යි ඒකෙන් භාගයක් තමයි සම්පූර්ණ ශක්තිය වෙන්නේ. දැන් බලන්න ඕනේ මොකද්ද කියලා එතන ලකුණ. මෙතන මොකද්ද වෙන්නේ? බන්ධනයක් කැඩිලා තමයි තනි H ගෑස් එකක් හැදෙන්නේ. ඒකින්ද බන්ධනයක් කැඩෙනවා කියන එක තව අවශෝෂකයි. ඒකින්ද එන්තැල්පි අගය ධන වෙන්න ඕනේ. හරි. එන්තැල්පි අගය ධන වෙන්න ඕනේ. මෙතනත් ඒ විදිහමයි ඩෙල්ටා H2 කියලා මම ගන්න. ක්ලෝරින් බන්ධන දෙකක් කැඩෙන්න ඕනේ ශක්තිය. එතකොට මෙතන දීලා තිනවා 242යි කියලා. ඒකින්ද මෙතන 242කින් භාගයක් තමයි මෙතන තියෙන්නේ. ඒකේ ලකුණ වෙන්න ඕනේ. එතකොට මොකද්ද? ධන. මෙතන ගත්තොත් මෙතන වෙන්නේ හයිඩ්‍රජන් ගෑස් එකකුයි ක්ලෝරින් ගෑස් එකකුයි එකතු වෙලා HCl කියන ගෑස් එක හැදෙන එක. ඩෙල්ටා H3 කියලා ගන්න. මේක එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක දීලා තියෙන HCl ගෑස් එකක් හැදෙන්න ඕන ශක්තිය තමයි මෙතන දීලා තියෙන්නේ. එතකොට අපි ලියන්න පුළුවන් මේක 431 වාරයක් මවුල 1යි කියලා. ආරවැය මවුල භාගේ තිබ්බේ. මෙතන මවුල 1යි. මෙතන ලකුණ එතකොට මොකද්ද වෙන්න ඕන? මෙතන වෙන්නේ මේ දෙක එකතු වෙලා අලුත් බන්ධනයක් හදාගෙන HCl හදාගන්න එක. ඒ බන්ධන සෑදීම තාපදායකයි. ඒක ඍණ එන්තැල්පිය. හරි. ඍණ එන්තැල්පිය. හරි. දැන් අපි තාප රසායනික වක්‍රයේ සමීකරණය ලියමු. වාමාවර්ත එන්තැල්පි ටික එකතුව සමාන වෙනවා දක්ෂිණාවර්ත එන්තැල්පි වල එකතුවට. කියන්නේ ඩෙල්ටා H1 ධන ඩෙල්ටා H2 කියන වාමාවර්ත තව ඩෙල්ටා H3 කියන තුනේම එකතුව සමාන වෙන්න ඕනේ ඩෙල්ටා H ඩෑෂ් කියන දක්ෂිණාවර්ත එන්තැල්පියට. හරි. දැන් අගයන් ටික දාගෙන යන්න. හරි. මම අගයන් ටික දාගෙන ඔන්න එතකොට සුළු කරගත්තා. එතකොට අවසානයේ අගයන් ටික නිවැරදිව මේවට දාගෙන සුළු කරගත්තාම අපිට එනවා ඍණ 92ක අගයක් මෙන්න මෙතන එන්තැල්පිය විදිහට. හරි. දැන් එතනින්ම පේනවා මෙතන වෙලා තියෙන්නේ තනි පරමාණු දෙකක් එකතු වෙලා බන්ධනයක් හැදෙනවා කියන්නේ තාපදායකයි එන්තැල්පිය ඍණ. ඒක සනාථ වෙනවා මෙතනින්. අපිට ඍණ අගයක් ආපු හින්දා මේ උත්තරේට ඒකින්ද අපිට උත්තරේ විදිහට යන්න පුළුවන්. උත්තරේ අංක 2 කියලා.